ඔබ ප්‍රථමයෙන් හිතන්නේ රට ගැනද? ඔබ ගැනද? ඔබ ගැන. ඒ හේතුව මිනිස්සුયો. මිනිස්සුන්ගේ ගතිය ඒක. මිනිස්සු ආත්මාර්ථකාමී. මිනිස්සු හිතන්නේ තමන් ගැන පමණයි. ඒ දෙවියන් වහන්සේ එහෙම නැහැ. මේ අපි කතා කරන ජේසුස් වහන්සේ එහෙම නැහැ. උන්වහන්සේට ඒකයි අපි දෙවියන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ මිනිස්සෙක් නෙමෙයි. උන්වහන්සේට ඕගොල්ලන්ගෙන් අවශ්‍ය දෙයක් නැහැ. උන්වහන්සේට අවශ්‍ය දෙන්න පමණයි. ජේසුස් වහන්සේ විනාඩියකට නැවතෙනවා. නැවතිලා අහනවා ඔබට මොකක්ද ඕනේ කියලා. ඒ අන්ධ මිනිසයාගේ දෙදෙනාගෙන් අහනවා විනාඩියකට නැවතිලා ඔබට දැනට මොනවද ඕනේ? ඊළඟ පදේ කියලා බලමු. ස්වාමීනි අපේ ඇස් පහදනු ලැබීමටයි උන්වහන්සේට කිව්වේ. ඊට මේ අන්ධ දෙදෙනා කියනවා ස්වාමීනි අපගේ ඇස් දෙක පහදලා දෙන්න. අපිට ඇස් පෙනීම ලබා දෙන්න කියලා. ඊට පස්සේ යේසුස් වහන්සේ ඔවුන්ට අනුකම්පා කරමින් ඔවුන්ගේ ඇස් අතගෑසේ යේසුස් වහන්සේගේ අනුකම්පා හිතන දෙවි කෙනෙක්. හිත උණුවන දෙවි කෙනෙක්. තලුණාව බිඳුණාව මිනිස්සයා දිහා බලන කෙනෙක්. නහය වාගෙන අනිත් පැත්ත හැරලා බලන් යන කෙනෙක් නෙමෙයි. යේසුස් වහන්සේ හිත උණුවන කෙනෙක්. ඒ නිසා තමයි අද ඔබ මේ ස්ථානයේ ඉඳගෙන ඉන්නේ. ඔබ ආවා නොවේයි. ඔබ සොයාගෙන ආවා නෙමෙයි. මාව මීට ඉස්සෙල්ලා දැකලා තිබුණාද? එතකොට පාස්ටර් කුමාරිව දැකලා නැහැ. අපි කවුරුත් ඥාතිද? අඳුරනවද? අපි එක ගමේද? නැහැ. ඔබ මෙතෙන්ට ගෙන ආවා දෙවියන් වහන්සේ. ඔබ ආව නෙමෙයි. ඔබ බස් එකට ටිකට් දීගෙන ත්‍රිවිල් එකට හයර් එක දීගෙන ආවා තමයි. ඒ වුණාට මෙතෙන්ට එන්න මාර්ගය විවෘත කරේ. අදහසගෙන ආවේ. අනිවිඩය ආවේ. සුභාරංචි ආවේ. ඒ දෙවියන් වහන්සේගෙන්. ඔබව මෙතෙන්ට ගෙන ආවේ දෙවියන් වහන්සේ. ඔබ ආව නෙවෙයි. ඒ දෙවියන් වහන්සේ ඔබ ගැන අනුකම්පා හිතුණා. ඔබ මේ මඩවලේ පීනනවා දැකලා, ඔබ මේ පාරා ඉන්නේ මාවතේ කෑ ගහනවා දැකලා, ඔබ ඉන්න තත්ත්වය දැකලා, ඔබ දොස්තරලා ගාව ගිහිල්ලා තස්තියදු වෙනවා දැකලා, ඔබ ජීවිතේ ගොඩ යන්නට පොරබදින වෙහෙස දැකලා දෙවියන් වහන්සේට අනුකම්පා හිතිලා ඔබ මෙතෙන් එන්න සැලැස්සුවා. ඊට පස්සේ මොනවද කරන්නේ? උන්වහන්සේ එන්න සලස්වන පමණක් නෙමෙයි. උන්වහන්සේ ඊළඟට මොනවද කරන්නේ? නෑ ඊට පොඩ උඩ. උන්වහන්සේ අනුකම්පා කළා. අනුකම්පා කරලා එන්න සැලැස්සුවා. ඊට පස්සේ යේසුස් වහන්සේ ඔවුන්ට අනුකම්පා කරමින් ඔවුන්ගේ ඇස් අත ගෑවසේක. අත ගැහුවා. ඇස් වලට අත ගැහුවා. එවේලේම ඔවුන් පෙනීම ලැබුවා. මට ඒක නෙමෙයි කියන්න අවශ්‍ය. අත ගහනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ අනුකම්පා කරන උන්වහන්සේ ගේනවා. ගෙනාලා හිස් අතින් අරින්නේ නැහැ. ඔබගේ ජීවිතවලට උන්වහන්සේ අත ගහනවා. ඔබගේ රෝගයට උන්වහන්සේ අත ගහනවා. ඔබගේ ආර්ථිකයට උන්වහන්සේ අත ගහනවා. ඔබගේ ප්‍රශ්නෙට උන්වහන්සේ අත ගහනවා. උන්වහන්සේ අත ගහන්න නැතුව යවන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ අත ගැහුවොත්, උන්වහන්සේ යම් දෙයකට අත ගැහුවොත්, මේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ගැන මම කතා කරන්නේ. රජුන්ගේ රජු ගැන මම කතා කරන්නේ. ස්වාමින්ගේ ස්වාමි ගැන මම කතා කරන්නේ. මෙයා එක බලධාරී, දෙක බලධාරී, තුන බලධාරී නෙමෙයි. දස බලධාරී, 20 බලධාරී, 30 බලධාරී නෙමෙයි. මේ ਸਰව බලධාරී යේසුස් වහන්සේ ගැන මම කතා කරන්නේ. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේ අත ගැවුවොත් ඒ ජීවිතය ගොඩ යනවාමයි. ඒ ඇස් පැහැදෙනවාමයි. ඒ රෝගය සුව වෙනවාමයි. ඒ ජීවිතය ජය ගන්නවාමයි. ගන්නවමයිද? ඇස් පැහැදෙනවමයිද? පැහැදෙනවාමයි. ජීවිත ගොඩ යනවාමයි. මක්නිසාද මේ කැඳවන්නේ ඔබ මිනිස්සෙකු නෙවෙයි. මේ කැඳවන්නේ ඔබ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ එන්න කියලා ඔබගේ ජීවිතයට අත ගසනවා. ඔබව සුව කරනවා දෙවියන් වහන්සේ. ඔබව ගොඩ දමන දෙවියන් වහන්සේ. උන්වහන්සේට මුණ ගැහුණු මිනිස්සෙක් කිසිම කෙනෙක් අසාර්ථක මිනිස්සෙක් වෙලා නැහැ. මට උන්වහන්සේ මේ මුණ ගැහුණා ඊට අවුරුදු කීපයකට ප්‍රථමයෙන්. ඉතින් අවුරුදු ගාණක් පස්සට කල්පනා කරලා බලද්දී උන්වහන්සේව මුණ ගැස්සුනේ නැතිනම් මට මොනවා වෙන්න වේද කියලා මම හිතනවා. උන්වහන්සේ මුණ ගැසීම වාසනාවක්. මේ අන්ධයෝ දෙදෙනාට උන්වහන්සේ මුණ ගැසුනේ නැතිනම් ඒ අන්ධ දෙනා තාමත් අන්ධයෝ වගේම ඉන්න කියලා. අන්ධ කමෙන් මැරලා යන්න කියලා. ඉතින් ඔබට ලස්සන මාර්ගයක් හමු වෙලා තිබෙනවද දවසේ? මේ මාර්ග දෙකයි මේ ලෝකේ තිබෙන්නේ.
ඔබ එක මාර්ගයක රස හොඳටම විඳලා හමාරයි. ඒ රස විඳ ඇති. අපි කියලා වල හිතෝපදේශ මෙන්න බලන්න මම ආසම බයිබල් පදයක්. මම දෙම්පදින බයිබල් පදයක් මේක. අපි ඒකේ 4යි 18 19 කියලා එමු. 19 කියලා 18ට එමු. මෙන්න බලන්න ඉතාම අලංකාර දේව වචනයක්. මිනිස්යාට මාර්ග දෙකක් මේ පොළවේ තිබෙනවා. යහපත් මාර්ගයයි අයහපත් මාර්ගයයි. අයහපත් මාර්ගයේ ගිහිල්ලා කුටි කාලා බැට කාලා 4යි 19. කුටි කාලා බැට කාලා වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා හමාරයි. ඉතින් ඔබ මේ අලුත් නව මාර්ගය තෝරගන්න. දුෂ්ටයන්ගේ මාර්ගයේ අන්ධකාරය. දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරයි. නමුත් කුමකින් පැකිලෙද්දයි ඔවුන් නොදනිති. අන්ධකාර පාරේ යද්දි මොකද වෙන්නේ? කොයි වෙලාවෙ කකුල පැටලෙයිද? කොයි වෙලාවෙ වලක වැටෙයිද? මේ ඇයි අපි යන්නේ අන්ධකාර පාරක? මේ දුෂ්ට මාර්ගේ යන්න එපා. මෙච්චර කල් ගියා ඇති. ඒ පාරේ අන්ධකාරයි. ඒ මාර්ගයේ තිබෙන්නේ ඔබට පේන්නේ නැහැ. ඔබ කුමකින් ලෙස්සලා වැටෙයිද කියලා ඔබට හිතා ගන්න බෑ. ඔබ දන්නේ නැහැ. ඇයි මේ මාර්ගය ඔබ යන්නේ අන්ධකාර පාරක? අන්ධකාර පාරේ යන්න එපා නැවත. 2026 අවුරුද්දේ අන්ධකාර මාර්ගයේ යන්න එපා. ඔබට ආලෝකය හම්බෙලා තියෙද්දි උඩ පදේ කියලා බලන්න. මේ පදේ කියවන්නේ මං ගැනයි. ඔබ ගැන නම් ඔබත් එක්ක අයිති කරගන්න. නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩා වඩා ආලෝක වේගන යනවා. තවත් පාරක් අලුත් පාරක් තිබෙනවලු. ඔබ ගියපු පාරට වඩා ඒක පාර හොඳ එළියයිලු. හොඳ ලයිට් දාලාලු තියෙන්නේ. හයිවේ එක වගේලු. ඊටම අලංකාර පාරක්ලු ඒක. ඉර මුදුන් වේලාව වගේ මේ දාවල් ආලෝක වේලාව වගේ පාර හොඳට එළියයිලු. අලුයම් ආලෝක වේගන යන්නා වූ අලුයම් ආලෝකයේ මෙන්නේ. මෙන්න බලන්න මේ පාරේ එළිය කවදාවත් අඩු වෙන්නේ නැහැලු. අලුයම ඉඳලා ඉර මුදුන් වේලාව දක්වා එළිය වැඩි වෙනවා වගේ. ඔබ ජේසුස් වහන්සේගේ මාර්ගයේ ආවොත් ඔබ කවදාවත් එකම තැන ඉන්නේ නැහැ. ඔබගේ ජීවිතේ එළිය අඩු වෙන්නේ නැහැ. මේ වචනේ කියන ඔබගේ ජීවිතයේ එළිය වැඩි වේගන යනවා. ආමේන්. ඒ අන්ධකාර මාර්ගයේ ගියොත් ඔබ කුමකින් පැටලිලා වැටෙයිද කියලා ඔබටම හිතා ගන්න බැයි. ඒ පාර අන්ධකාරයි. ඒ පාර පාපය. ඒ පාරේ තිබෙන්නේ රෝගය. ඒ පාරේ තිබෙන්නේ ශාපය. ඒ පාර අන්ධකාරයි. ඉතින් යේසුස් වහන්සේ ඔබ කැඳවනවාද ආලෝකයේ මාර්ගයට? මේ නව වසරේ ඔබ අලුත් පාරයක් උන්වහන්සේ හඳුන්වලා දෙනවා. මේ පාරේ යන්න. යේසුස් වහන්සේ සමග යන්න. උන්වහන්සේ ඔබගේ සියලුම ලෙඩ රෝග සුව කරලා ඔබව සබලත්වයෙන් තබලා ලස්සනට මේ පාරේ අරන් යයි. ඔබ කුමක්ද කරන්න ඕනේ? මේ පාරේ යන්න ඔබගේ පාදය තබන්න පමණයි. දෙවියන් වහන්සේ කවදාවත් ඔබගේ පාදය උස්සලා මේ පාරෙන් තබන්නේ නැහැ. මාර්ගය හඳුන්වා දුන්න උන්වහන්සේ ඔබ දැනගන්න ඕනේ පාරේ යන්න. දැනගෙන ගියොත් අතර ගමු. නොදැන ගියොත් ඒ නිසා ඔබගේ අතේ තමයි තීරණය තිබෙන්නේ. මේ අලුත් මාවතක් උන්වහන්සේ හඳුන්වා දී තිබෙනවා. ඒ මාවත හරි එළියයි. ඒ මාවත හරි ලස්සනයි. ඒ මාවතේ යද්දි මිනිස්සු සුදු වෙනවා. පාට වැටෙනවා ජීවිත. ඔව්. මම හරි කළුවර හිටියේ. අපි හරි කළුවර හිටියේ. අපි බලද්දි මල යක්කු වගේ තමයි දැක්කේ. දැන් මේ කිරි කොක්කු වගේ හිටියද? ආමේන්. ඔව්. අම්මෝ කියලා අපි දැක්කා. නැද්ද දතර? ඈ? මේ පාට කරලා ලස්සන කරලා ගත්තේ දෙවියන් වහන්සේ. ආමේන්. මේ ආලෝක කරලා ගත්තේ දෙවියන් වහන්සේ. ඉතින් තවදුරටත් අපි සාපේ නොවේ. තවදුරටත් අපි පාපේ නෙවෙයි. අපි ධර්මිෂ්ඨකමේ මාර්ගය තෝරගත්තා. අපි ඒකේ යන්න තීරණය කරා දෙවියන් වහන්සේ එක්කන් ගියා. තවදුරටත් එක්කන් යනවා. ඉතින් මගේ සහෝදරේ සාදරයෙන් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මේ 2026 මේ ගමනේ යන්න. යන්න ගමනේ ඉතුරු. එන්නකෝ එනවා. මේ අලුත් සංගීත භාණ්ඩයක් අපේ ඉතුරු ගත්තා. අරලා පෙට්ටියක් වගේ අමුතු නමක් තියෙන්නේ නේද මේකට? සංගීතවල තෑග්ගක් පුළ වාදනය කරලා මේ ගීතිකාවක් ගමු. මොකද අපි ආලෝකයේ මාර්ගයේ ලස්සන වෙලා ඉන්නේ. අපි ලස්සන ගීතිකාවක් ගමු. ගහලා දෙවියන් වහන්සේගේ ස්තුතිය බාර කරමු. හරි ගිටාරේ
බලන්න අලුත් සංගීත භාණ්ඩයක් දැකලා තියෙනවා කියලා මේ වගේ එකක්.